ඉතින් අද සෞන්දර්යය ඔන්න වෙනස්ම විදියකට බෑග් මොකුත් නැහැ, ටෙන්ට් මොකුත් නැහැ. අද ගිහිල්ලා එන්න තමයි යන්නේ. උදේ හිතුණා යන්න ඔය හරි ගියොත් හොඳයි කියලා. ඉතින් හිතිච්ච ගමන් බස් එකට නැග්ගා. දැන් කුරුණෑගලට ආවා. කුරුණෑගලින් මඩගල්ල බස් එක ඇවිල්ලා දැන් අපි දොළුවට තමයි යන්නේ. අපි දොළු කන්ද හයික් එක නගින් තමයි යන්නේ. ඉතින් දැන් අපි ඉන්නේ අපි දොළු කන්දට කිලෝමීටර් එකක් විතර තියෙනවා. දැන් මෙතන බෝඩ් එක ගාව අපි ඉන්නේ. පෙන්නන්නම් ඔයාලට. ඉන්නේ ඒ බෝඩ් එක. අපි ඉඳන් තව කිලෝමීටරයක් විතර අපි යන්න තියෙනවා දොළු කන්දේ ස්ටාර්ටින් පොයින්ට් එකට. ඉතින් අපි ගිහිල්ලා බලමු කොහොමද අද ගමන කියලා. ඉතින් subscribe කරලා නැත්නම් දැන්ම subscribe කරලා තියාගන්න. bell icon එක click කරන්න. සෞන්දර්ය YouTube channel එකත් එක්ක දිගටම එකතු වෙලා ඉන්න. එයාගේ ගමනාන්ත දිගටම බලන්න. ඉතින් ඔයාලට වීඩියෝ එකේ මෙන්න මෙතන උඩින් පේන්නේ ඒ දොළු කන්දේ view point. ඉතින් ඔන්න ඔතනට තමයි අපි මේ පල්ලෙහා ඉඳන් නගින්නේ. මෙතන පේන ඔන්න පුළට තමයි දැන් අපි මේ පහළින් නගින්න යන්නේ. ඉතින් වීඩියෝ එක ඉස්සරහට ගිහලා බලමු මේ කන්ද කොහොමද නගින්නේ කියලා. මෙන්න මේ බෝඩ් එක ගානේ තමයි අතුරු පාරට අපි යන්න ඕන. ඉතින් අද ගමනට කැම්පින් ටෙන්ට් බෑග් මොකුත් නැහැ. බෑග් එකේ තියෙන වතුර බෝතලයක් විතරයි. එකයි කන්න හරි තියෙන. අද කන්ද නැගලා එහෙම අනිත් පැත්තට යක් වෙලා ඉඳලා පහලා පහු කැම්පස් එක ගන්න තමයි අද ගමන ආවේ. ඉතින් හිතුණා කොහෙද යන්න ඕන කියලා. ඔලුවට අවදලු ගන්නද. ඉතින් අන්න ඔලු ගන්නට දැන් මේ යන ගමන. පිස්සාට ගිහලා බලමු. nice. මේ පැත්තට ආයෙ ගිහලා තින්නේ. ඒකත් එක්ක යන පාර පොඩ්ඩක් මෙහෙර තියෙන දැන් අපි කැලේ පාරක් මෙදින් තමයි යන්නේ. ඉතින් guys ඔන්න දැන් ටික ටික අපි කන්ද නැගෙන ආවා. ඇත්තටම අපිට කන්ද දැන් අපි දැන් ආව පාරෙන් අපිට චුට්ටක් පාර වැරදුනා. දැන් මේ ආපහු
හරි පාර හොයාගෙන දැන් හරි පාර හොයාගෙන යන ගම. ඉතින් අපිට කලින් පාරෙන් අපි වෙන පාරකට ගියා. මොකද දැන් එක පාර ලොක්කම වැහිලා නාය ගිහිල්ලා තියෙනවත් එක්ක පාරායන් පොඩ්ඩක් අපේ මාරක් වෙන පැත්තක පාරකට තමයි ගියේ. ඊට පස්සේ ආපහු කලින් අපි එක පාරක් ඇවිල්ලා තියෙන හින්දා නැතකින් පාර හොයාගත්තා. දැන් අපි හරි පාරේ කන්ද නගින ගමන් තමයි තියෙන්නේ. පිටිපස්සෙන් තව සෙට් එකක් හම්බුණා. ඒගොල්ලෝගේ කට්ටියක් එන ගමක. ඉතින් හදිස්සියට ආව හින්දා අද GoPro එකේ ස්ටික් එකක් තමයි වුණා ගින්. නැතිනම් තමයි දැන් මේ වීඩියෝ කරන්නේ vlog එක shoot කරන්නේ. ඉතින් මේ ඔයාලා මෙහෙ නම් පොඩ්ඩක් හොයලා බලලා එන්න. මෙහි වතුර ගන්න තැනක් තිබුණේ. වතුර පහලින් අරන් එන්න. දැන් අපි අද කැම්පින් එකක් කරන්නේ නැති හින්දා ප්‍රශ්නයක් නැහැ. කැම්ප් කරනවා නම් මේකේ වතුර එහෙම අරන් එන්න. ඉතින් මේ දොළු කන්දත් එක්ක ගෙතුණු ලස්සන ජනප්‍රවාදයක් තියෙනවා. ඉන්නේ මම ඉස්සරහට යන්න මොනවද කියලා. ඉතින් අපි වීඩියෝ එකේ ඉස්සරහට ගිහිල්ලා යන ගමන් ඉන්නේ. ඉස්සරහට යන ගමන් අපි කතා කරගෙන යනවා. ඉතින් අපි කන්ද නගින්න පටන් ගන්නකොට සාමාන්‍ය ටිකක් අපි දවල්නේ ආවේ. එන්නේ සාමාන්‍ය කන්ද පටන් ගද්දී අපි ටිකක් දවල්ලා. ඉතින් ඒක නිසා අපිට පොඩ්ඩක් මහන්සි හැර වෙනදට වගේ නෙමෙයි ටිකක් මහන්සි දවාලේ කන්ද නගින්න හින්දා. ටිකක් දුර අපි ඇවිල්ලා ඉන්නේ. අපි ඉක්මනට ඉස්සරහට යන්න. දැන් අපි හරියටම ලොකු කන්ද රක්ෂිතය තුළ තමයි මේ ඉන්නේ. අපි මුලින් එන ටිකේ පොඩ්ඩක් රස්නේ වැඩි. හැබැයි කැලයට ආවට පස්සේ ඒ රස්නේ නැහැ. කුරුල්ලොන්ගේ සද්දේ එක්ක කැලේ තුල වෙනම පරිසරයක් තමයි තියෙන්නේ. ඇයිස්වලට පේනවා ඇති අර කලින් දවස්වල නාය කියපු හේතු හින්දා මේ පැත්තෙත් ගස් පිටින් මේ
නායකින් තියෙන්නේ. ඉතින් යා පාරවල් වහිලා යන්නේ හදගෙන යන්න ඕන. ඉතින් guys මේ දොළුකන්ද යන පාරේ එක විදියට සමහර තැන්වල ලකුණු දාලා තියෙනවා මොකද පාර මගහැරී කියලා. දොළුකන්දේ ඔන්න බලන්න පිට හොඳයි. අවසානයේ දොළුකන්දට අපි view point එක ඇවිල්ලා තියෙනවා. ඉතින් අපිට කලින් සෙට් එකක් අපිට හම්බුණා. ඒගොල්ලන් පල්ලෙහාට වැස්සා. ඉතින් අපි දැන් යන් දොළුකන්ද අපේ ඒ view point එක බලන්න. ඉතින් මාත් එක්ක අගමනෙත් ඇතේ මට වීඩියෝ ෂූට් කරගෙන මම යපුවා බෑග් එක මගේ. අපි යන් දැන් දොළුකන්ද view point එක මෙන්න මේ විදිහට බලන්න. මේ තමයි දොළුකන්ද. අපි යන් දොළුකන්දේ ගල් ගහ ඇතුළට කොහොමද තියෙන්නේ කියලා බලන්න.
හාමුදුරුවමක් එහෙම වැඩ වාසය කරා දැන් නැහැ. ඉතින් මෙන්න මේ විදිහට තමයි දොළු කන්දේ view point එක තියෙන්නේ. subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. ඊළඟ channel එකත් එක්ක ඉන්න මෙයාගේ hiking videos camping tricks ඔක්කොම ඔයාලට මේ channel එකේ බලන්න පුළුවන්. ඉතින් මෙන්න එහෙම තමයි සෞන්දර්ය දොළු කන්දට ආවට පස්සේ මේකේ සංගමන පුරාවෘතයක් තියෙන කන්දක් තමයි දොළු කන්ද කියන්නේ. ඉතින් රාම රාවණ යුද්ධෙදී හනුමාන් යනවා බෙහෙත් හොයාගෙන හිමාලයට. ඉතින් එතනින් එයා ඒ කන්දෙන් කොටසක් ගලවගෙන ලංකාවට එද්දී කොටසක් වැටෙනවා. ඒ වැටිච්ච ටික තමයි මේ දොළු කන්ද කියලා හඳුන්වන්නේ. ඉතින් මේ සම්පූර්ණ ඖෂධීය වටිනාකම මුතු ශාක තියෙන තමයි බොහෝ දෙනාගේ අදහස වෙන්නේ. බලමු අර පැත්තේ view එක කොහොමද කියලා. වීඩියෝ එක අපි නවත්තනවා දොළු කන්දේ ඉඳලා. සෞන්දර්යව subscribe කරලා නැත්නම් subscribe කරන්න, bell icon එක click කරන්න. මේ කැම්පින් වීඩියෝ එකක් නෙමෙයි, එච්චරම interesting නැතුව ඇති. මොකද අද daily hiking එකක් තමයි අපි කරේ. ඉතින් දැන් අපි දොළු කන්දර සමුදීලා ආපහු පල්ලෙහාට බහැලා කුරුණෑගලින් කොළඹට අපි යනවා. ඉතින් අනිවාර්යෙන් like කරනවා. සෞන්දර්ය YouTube channel එක subscribe කරලා bell icon එක click කරලා තියාගන්න. අපේ දාන වීඩියෝස් එක දිගට බලන්න අපිත් එක්ක රැඳිලා ඉන්න. එහෙනම් අපි තවත් ලස්සන වීඩියෝ එකකින් හම්බෙමු. අදට සමු ගන්නවා දොළු කන්දේ සිට සෞන්දර්යය.